Master Trading Academy අපි අදත් ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එකක් අරන් එනවා. මේකෙදි අපි කතා කරනවා බිට්කොයින් වල ඊළඟ දවස් කීපේ මොන වගේ දෙයක් වේද, බිට්කොයින් chart එක මොන වගේ රන් වෙයිද, ඊට පස්සේ ඕල් කොයින්ස් වලට මොකක්ද වෙන්නේ, ඊට පස්සේ ඕල් කොයින් රන් එකක් එන්නේ නැද්ද, ඒ කියන්නේ අපි ගොඩක් අය එක්ස්පෙක්ට් කරපු ඕල් කොයින් රන් එක නැද්ද, ඕල් සීසන් එකක් නැද්ද මේ පාර, එහෙම නැත්නම් මොකක්ද මේ වෙන්නේ යන්නේ, බිට්කොයින් টොප් වෙලා ඉවරද, ඒ කියන්නේ බිට්කොයින් ඕල් ටයිම් හයි එක පහුගිය සතියේ දීපු 1,11,000ද ඒ වගේ රේන්ජ් එකකින් බිට්කොයින් නවතීද වගේ බිට්කොයින් ගැන සහ ඕල්ඩ් කොයින්ස් ගැන විශේෂ කරලා කිව්වොත් ක්‍රිප්ටෝ මාකට් එක ගැන පොඩි අප්ඩේට් එකක් අපි අරන් ආවා. ඉතින් මේ සතිය ගැන කතා කරොත් මේ සතිය විශේෂ සතියක්. මොකද අපි දින කීපයකට කලින් දැක්කා ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒකත් එක්ක මාකට් එකේ පොඩි ක්‍රෑෂ් එකක් අපිට දකින්න ලැබුණා පහුගිය දවස් දෙක තුනේ. ඉතින් මේක ස්ටොක් මාකට් එකට වගේම ක්‍රිප්ටෝ මාකට් එකටත් මේ යුද වාතාවරණයක් ඇති වෙන එක නෙගටිව් මාකටින් තත්ත්වයක් ඇති වුණා. ඒ කියන්නේ මාකට් එකට නෙගටිවිටි එකක් තමයි ඇඩ් උනේ. ඉතින් මේ වගේ යුද ගැටුම් එක්ක එන ක්‍රෑෂස් ගොඩාක් දුරට ෂෝට් ටර්ම් ක්‍රෑෂස් වෙන්න පුළුවන්. මොකද ඒ දේවල් ලොකුවටම මාකට් එකට පහුගිය කාලෙත් ඉෆෙක්ට් උනේ නැහැ. ඉතින් අර අලුතෙන්ම ප්‍රහාරයක් ඇති වෙලා යුද්ධයක් පටන් ගත්තා කියන නිවුස් එකත් එක්ක පොඩ්ඩක් පැනික් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ මේ යුද්ධය නිසා ඇති වෙන ක්‍රෑෂ් එක ලොන්ග් ටර්ම් ක්‍රෑෂ් එකකට හේතු වේවි කියලා. ඉතින් දැනට අපි පොඩි රෙඩ් මාකට් එකක පහුගිය දවස් ටික හිටියා. ඉතින් ඒක තාම හෝල්ඩ් කරගෙන ඉන්නවා හොඳින්. බිට්කොයින් chart එක දිහා බැලුවොත්, ඔයාලට ඩේලි chart එක දිහා බැලුවොත් ලොකු ඉෆෙක්ට් එකක් උනේ නැහැ. ඉතින් තාම හොඳට මාකට් එක සපෝට් ලෙවල්ස් වලින් හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ සතියේ තවත් විශේෂ දෙයක් තියෙනවා. ෆොම්ක් මීටින් එක එනවා මේ සතියේ. ඉතින් ඒකත් එක්කත් මාකට් එකේ වොලටිලිටි එක වැඩි වෙන්න පුළුවන් මේ එන දවස් කීපය. එතකොට ෆෙඩ් එක රේට් කට් එකකට යයිද නැද්ද කියලා තාම අපි දන්නේ නැහැ. හැබැයි ගොඩක් දෙනා විශ්වාස කරනවා මේ මාසේ ෆෙඩ් එක රේට් කට් එකකට යන එකක් නැහැ කියලා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ෆෙඩ් එක බලාපොරොත්තු වෙනවා ඉන්ෆ්ලේෂන් එක අඩු කරගෙන යන්න. එතකොට ජොබ් මාකට් එක ටිකක් වැඩි කරන්න, ඒ වගේ දේවල් තමයි ෆෙඩ් එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර ට්‍රම්ප් පහුගිය දවස්වල ට්වීට් කරලා තිබුණා රේට් කට් එකක් එයා බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මම හිතන්නේ නැහැ ෆෙඩ් එකෙන් මේ පාරත් රේට් කට් එකක් දෙවි කියලා. ඉතින් ෆොම්ක් මීටින් එක නිසාත් මේ මාකට් එක ගොඩක් දුරට වොලටිලිටි වෙන්න තියෙන ඉඩකඩ වැඩි මේ සතිය තුළ. ඉතින් ට්‍රේඩ් කරන ඔයාලා බොහොම ප්‍රවේශමෙන් ට්‍රේඩ් කරන්න. මොකද මාකට් එකක් වොලටිලිටි වැඩි කියන්නේ අපිට ට්‍රේඩින් ඔපචුනිටිස් තියෙනවා වගේම ට්‍රේඩ් ලික්විඩේට් වෙන්න හරියට ප්ලෑන් එකකට ට්‍රේඩ් කරන්න නැති කෙනෙක්ට නම් ට්‍රේඩ්ස් ලික්විඩේට් වෙන්න, account ලික්විඩේට් වෙන්න තියෙන chance එකත් ගොඩක් වැඩි. මේ තියෙන්නේ බිට්කොයින් වල ඩේලි chart එක මම ඕපන් කරගෙන තියෙන. ඉතින් අපි පහුගිය වීඩියෝ අප්ඩේට්ස් වලිනුත් දුන්න විදිහටම අපි බලාපොරොත්තු වෙන විදිහටම මේ 1,02,000 1,01,000 වගේ අතර තියෙන සපෝට් සෝන් එක, සපෝට් ලෙවල් එක හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නවා බිට්කොයින්. ඒක හොඳට හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඉතින් ඒකත් එක්ක අපිට තවම විශ්වාස කරන්න බෑ මෙතනින් ක්‍රෑෂ් එකක් වෙයි කියලා. ඉතින් මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් අපි කලිනුත් කතා කරා වගේ 92,000 94,000 වගේ ලෙවල් එකට එන්න පුළුවන්. මොකද වීක්ලි chart එකෙත් අපි කලින් වීඩියෝ වල කතා කරා පෙන්නවා වීක්ලි chart එකෙත් 0.5 ෆිබොනාචි ලෙවල් එක තියෙන්නේ 93,000 වගේ ලෙවල් එක. ඉතින් ඒ වගේ රේන්ජ් එකකට ඩ්‍රොප් වෙන්න පුළුවන් මෙන්න මේ පෙන්නලා තියෙන සපෝට් ඒරියා එක බ්‍රේක් වුණොත්. ඉතින් දැනට ඒ සපෝට් ඒරියා එක බ්‍රේක්
වෙන්න හේතුවක් නැහැ. මොකද බිට්කොයින් එක හොඳට ඒ සපෝට් ලෙවල් එක හෝල්ඩ් කරන් ඉන්නවා මේ වෙනකොට. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඒරියාස් වල තියෙන ලික්විඩිටි ඔක්කොම බිට්කොයින් එක පහුගිය දවස්වලදී ගත්තා. ඉතින් ලික්විඩිටි අරන් තියෙනවා පල්ලෙහා ලෙවල්ස් වල. ඊළඟට මාකට් එක පොඩි අප් මූව්මන්ට් එකක් ගියා පහුගිය දවස් දෙක තුන ඇතුළත. ඊට පස්සේ නැවතත් මේ යුද්ධයේ නිවුස් එකත් එක්කම වගේ පොඩි ක්‍රෑෂ් එකක් වුණා. ඉතින් මේ වෙනකොට බිට්කොයින් ලොකු අවුල් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. මම හිතන විදිහට මේ සතියේ අපිට තවත් අප් මූව් එකක් බලා ගන්න පුළුවන් වෙයි ඉදිරි දවස් කිහිපේ. මේ දැනට තියෙන තත්ත්වය අනුව. එතකොට මේ බිට්කොයින් මේ විදියට මාකට් එක හෝල්ඩ් කරන් ඉන්න එක ඕල් කොයින්ස් වලට මිනි ඕල් කොයින්ස් රන් එකක් කියන්න ඒ කියන්නේ ඕල් කොයින්ස් වලට ඕන බිට්කොයින් ස්ටේබල් වෙලා තියෙන්න. එතකොට තමයි ඕල් කොයින්ස් හොඳට පර්ෆෝම් කරන්නේ. ඉතින් මේ වෙනකොට අපිට බිට්කොයින් වලට දෙන්න තියෙන අප්ඩේට්ස් ඔය ටික තමයි. අපි 4 hour chart එකක් බලමු. 4 hour chart එක බැලුවමත් ඔයාලට පේනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හදාගෙන ඇවිල්ලා ෂෝට් ටර්ම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක බ්‍රේක් කළා. දැන් ආයේ අප් ට්‍රෙන්ඩ් එකක් පැත්තට හැදිලා තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් අපිට මේකත් එක්ක එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ මොමන්ටම් එක බිට්කොයින් හෝල්ඩ් කරගෙන හිටියොත් අපිට මෙන්න මේ වගේ මූව් එකක් බලා ගන්න පුළුවන් කියලා හිතනවා. මම හිතනවා මේ ලික්විඩිටි ආය අරගෙන මේ පැත්තට ට්‍රේඩ් එකක් මේ වෙයි කියලා. එතකොට අර දැන් ගොඩක් කට්ටිය ෂෝට් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙලා ඇති ගොඩක් දුරට. ඉතින් ඒවත් හන්ට් කරන්න තව එක ඩවුන් මූව් එකක් ගිහිල්ලා පහළ ලික්විඩිටිස් අරගෙන 4 hour chart එකට අනුව පහළ තියෙන ලික්විඩිටිස් අරගෙන උඩ 1,90,000 1,10,000 වගේ රේන්ජ් එකට මාකට් එක අප් වෙන්න පුළුවන්. ඉතින් ඔය දේ තමයි බිට්කොයින් ගැන මට දැනට පේන විදියට කියන්න පුළුවන් අප්ඩේට් එක. ගොඩක් දුරට මේ සතියේ බිට්කොයින් අපිට ග්‍රීන් කැන්ඩල්ස් කීපයක් දැක ගන්න පුළුවන් වෙයි ඩේලි කැන්ඩල්ස්. එතකොට අපි බලමු ඊළඟට ඕල් කොයින්ස් වලට මොන වගේ දෙයක් වෙයිද, මොන වගේ ඕල් කොයින්ස් පර්ෆෝම් කරයිද මේ සතිය ඇතුළත. ඔයාලා ළඟ තියෙන ඕල් කොයින්ස් මොන තියෙනවා නම් ඒවත් මේ charts අපිත් එක يعني කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට ඒව ගැනත් අයිඩියා එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට ඕල් කොයින්ස් chart වලට ගිහිල්ලා කොහොමද ඉදිරි සතියේ ඕල් කොයින්ස් වලට තියෙන තත්ත්වය. මේ තියෙන්නේ Ethereum chart එකේ 4 hour chart එක. USDT chart එක. එතකොට අපි දැක්කා පහුගිය දවස් ටිකේම Ethereum යම් කිසි රේන්ජ් එකක කියන්නේ 2800ත් 2400ත් වගේ රේන්ජ් එකේ මාකට් එකේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ මාකට් එක ගොඩාක් දුරට රේන්ජ් එකේ තියෙනකොට අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් බිග් මූව් එකක්. ඒ කියන්නේ ලොකු මූව් එකක් Ethereum ඉක්මනටම දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒක මොන සයිඩ් එකට වේද? ඒ කියන්නේ අප් සයිඩ් එකට, ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් වේද, ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වේද කියලාත් අපි බලමු. ගොඩක් දුරට අපිට පේනවා පහුගිය charts එක බැලුවම අපිට daily chart එක වගේ බැලුවම Ethereum ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකකින් පස්සේ තමයි මේ ටික ටික රිකවර් වීගෙන එන්නේ. ඉතින් උඩ පැත්තෙන් බැලුවොත් liquidity areas තියෙනවා 3,500 වගේ රේන්ජ් එකට. ඊට පස්සේ උඩ රේන්ජ් එක බැලුවොත් 3,500 විතර වෙනකන් හොඳ liquidity ටිකක් තියෙනවා Ethereum වල. ඒ වගේම තමයි පහළ පැත්තෙන් අපි තියෙනවා 1,700 1,800 වගේ රේන්ජ් එකේ ලොකු ලික්විඩිටි ගොඩක්. එතකොට දැනට Ethereum ට්‍රේඩ් වෙන්නේ 2,500 ගණන් වල. එතකොට අපි පහළ පැත්තෙන් ඒ කියන්නේ ඩවුන් සයිඩ් එකකට Ethereum ගියොත් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. මොකද මේ හරියේ ඔයාලට පේනවා ලොකු කැන්ඩල්ස් තුනකින් තමයි අප් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරියේ මේ මාකට් එක ක්‍රෑෂ් වුණොත් Ethereum මාකට් එක Ethereum chart එක ක්‍රෑෂ් වුණොත් අපිට අර අපි කතා කරපු ලොකු මූව් එක පහළ පැත්තට ගියොත් අපිට
බලාපොරොත්තු වෙන්න පුළුවන් 2000ට අඩුයි කියන්නේ 1900 රේන්ජ් එකට වගේ ඉතිරියම් ඩ්‍රොප් වෙයි කියලා ඊටත් වඩා අඩුවට ඩ්‍රොප් වෙන්න පුළුවන් මොකද මේ හරිය ලොකු සපෝට් සෝන්ස් නැති නිසා උඩ සයිඩ් එකට ගෙන අප් ට්‍රෙන්ඩ් එකට වගේ ගියොත් අපි අර කතා කරා වගේ දැන් 3000 රේන්ජ් එක 3500 වගේ රේන්ජ් එකට ඉතීරියම් යන්න පුළුවන්. ඉතින් තවම මට හිතන විදිහට ඉතීරියම් ටිකක් තව කල් ගනි අප් ට්‍රෙන්ඩ් එකකට යන්න. මොකද ඉතීරියම් BTC chart එක ඔයාලා රිෆර් කරලා බලන්න. ඒකෙත් ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඉඳන් පොඩි රිකවර් එකක් තමයි ඉතීරියම් කරගෙන තියෙන්නේ BTC වලට සාපේක්ෂව. ඉතින් ඒ දේවල් එක්ක අපිට ලොකුවටම හිතන්න බෑ ඉතීරියම් ෆොෆෝම් කරයි කියලා ඉගෙන මේ මෑත කාලයේදී. ඉතින් එහෙම ෆොෆෝම් කරනවන මැක්සිමම් 3500 වගේ රේන්ජයකට තමයි යනවනම් යන්න පුළුවන්. ඉතින් ඊටත් වඩා වැඩි පොසිබිලිටි එකක් තියෙනවා මාකට් එක ඉතිරියම් මාකට් එක ටික තව ටිකක් ඩ්‍රොප් වෙන්න 2015ට වගේ ඩ්‍රොප් වෙන්න. ඉතින් ලික්විඩිටි පැත්තෙන් ගත්තොත් මේ හරිය 2300 රේන්ජ් එකේ තියෙනවා තාම ගත්තේ නැති ලික්විඩිටි ටිකක්. ඉතින් ඒවත් අරගෙන ඉතීරියම් ඊළඟ මූව එකදී බලමු ඒක කොයි වගේ මූව එකක් දේද. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ඉතීරියම් වල ලොකු මූව එකක්. මොකද මාකට් එක දැන් දින කිහිපයක් තිස්සේ එකම රේන්ජ් එකක රේන්ජ් එකේ තියෙනවා. ඉතින් මේක තවත් අප් ට්‍රෙන්ඩ් එකකට කලින් තියෙන ඇකියුමුලේෂන් එකක්ද නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට කලින් තියෙන ඩිස්ට්‍රිබියුෂන් එකක්ද මේ කියලා අපිට අඳුරගන්න පුළුවන් වෙයි. තව සති 3ක් 4කින් පස්සේ. ඉතින් එතීරියම් ගැන දෙන්න තියෙන්නේ ඔන්න ඔය වගේ අප්ඩේට් එකක්. මේ chart එකේ තියෙන මේ ඩොජ් කොයින් එක. ඉතින් ඩොජ් කොයින් එක අපි කලින් chart වලදී ඇනලයිස් කරා. මේ වෙලාවේ ඩොජ් හොඳ ලෙවල් එකක් හෝල්ඩ් කරගෙන ඉන්නවා 0.17 වගේ. හැබැයි ඩොජ් තව ටිකක් ඩ්‍රොප් වෙන්න තියෙන chance එකක් තියෙනවා. අපිට මේ හරියේදී ඩොජ් තවදුරටත් හෝල්ඩ් කරගන්න බැරි වුණොත් ඩොජ් වලට මේ රේන්ජ් එක තවදුරටත් හෝල්ඩ් කරගන්න බැරි වුණොත් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් 0.15කට වගේ ඩොජ් ඩ්‍රොප් වෙයි කියලා. ඉතින් ඒ වගේ ලෙවල් එකකට ඩ්‍රොප් වුණත් ඩොජ් වලට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා 0.25 0.3 අතරට අප් වෙන්න ඉදිරි සති තුලද. මොකද ඩොජ් අනිත් ඕල් කොයින්ස් වලට සාපේක්ෂව හොඳ ලෙවල් එකක මේ BTC එක්ක වගේම කරට කර හොඳ ලෙවල් එකක තමන්ගේ ප්‍රයිස් එක මේන්ටේන් කරගෙන යනවා. තමන්ගේ බුලිෂ් මොමන්ටම් එක හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඉතින් අනිත් ඕල් කොයින්ස් වලට සාපේක්ෂව ඩොජ් යම් තාක් දුරකට රිකවර් වෙලා තියෙනවා හොඳින්. ඒක හින්දා මම එක්ස්පෙක්ට් කරනවා මේක 0.15 වගේ ලෙවල් එකට ඩ්‍රොප් වෙන්න ඉඩ කඩ වැඩි. එහෙම ඩ්‍රොප් වුණත් එතනින් පස්සේ 0.25 0.3 වගේ රේන්ජ් එකකට මාකට් එක අප් වෙන්න පුළුවන් ඩොජ් කොයින් එක. එතකොට ඩොජ් වල අප්ඩේට් එක ඔය වගේ. මේ තියෙන්නේ සොලාන chart එක sol USDT chart එක. ඉතින් අපි මේක ගැනත් කලින් වීඩියෝස් වල කතා කරා. sol දැන් 0.5 ෆිබ් ලෙවල් එක මේ හෝල්ඩ් කරගෙන ඉන්නවා 141.5 වගේ ප්‍රයිස් එකකින්. ඉතින් sol ඒ වගේ ලෙවල් එකකින් හොඳ රිකවර් එකක් දෙන්න try එකක් දෙනවා. ඉතින් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් sol මේ මොමන්ටම් එක හෝල්ඩ් කරගෙන හිටියොත් බිට්කොයින් උත් හොඳ විදිහකට තව රිකවර් වුණොත්, ඒ කියන්නේ මම කියන්නේ බිට්කොයින් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්නේ නැතුව ඩවුන් එකක් යන්නේ නැතුව හොඳ මොමන්ටම් එකක් හෝල්ඩ් කරන් හිටියොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් sol ඉස්සරහට මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් යයි කියලා. ඉතින් sol ගන්න කෙනෙක් ඉන්නවනම් 141 130 වගේ රේන්ජ් එක අතරින් බයි කරන්න තව chance එකක් ආවොත් ඒක හොඳ බයි සෝන් එකක් වෙයි sol වලට ඉදිරි දවස්වලදී. ඉතින් මේ මාසේ ගොඩක් දුරට අපිට ඕල් කොයින්ස් වල පොඩි රිකවර් එකක් දැක ගන්න පුළුවන් වෙයි. මොකද බිට්කොයින් උත් හොඳ ලෙවල් එකක තියෙන නිසා. ඉතින් අර ලොකුවටම ඕල් කොයින් සීසන් එකක් කියලා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරු වෙන්න පුළුවන්. මොකද ගොඩාක් දැන් අද වෙනකොට දවසකට ක්‍රිප්ටෝ අලුතෙන් ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩාක් එනවා මාකට් එකට. ඉතින් අර මාකට්
එකට එන ඉන්වෙස්ට්මන්ට් හැමදේම එක එක කොයින්ස් වලට බෙදලා ගිහලා තියෙනවා. දැන් අද වෙනකොට ගොඩාක් ඕල් කොයින්ස් වර්ග තියෙනවා. ඉතින් ඒවත් එක්ක මාකට් එක අර ඕල් කොයින් රන් එකක් කියන එකත් කොයි වගේ අපි අර කලින් දෙක පෝල් කොයින් රන්ස් වගේ ඒව වෙන එකක් නෑ කියලා තමයි මම නම් හිතන්නේ. මගේ පෞද්ගලික අදහස. ලොකුවටම ඕල් කොයින් සීසන් එකක් කියන එක අර අපි වෙනද එක්ස්පෙක්ට් කරනවා වගේ හැම කොයින්ස් වලින් ගොඩක් අප් වෙන වගේ ඕල් කොයින් සීසන් එකක් එන එකක් නෑ. අර තෝරාගත්ත තේරුණු ඕල් කොයින්ස් කීපයක් ෆෝම් කරයි කියලා හිතනවා. ඉතින් ගොඩක් දුරට ඉතින් ඔය බයිනන්ස් කොයින් එක කියන BNB සොලාන ඩොජ් රිපල් කාඩානෝ ඒ වගේ ටිකක් මාකට් කැප් එක ටොප් 20 ටොප් 50 වගේ තියෙන කොයින්ස් යම්තාක් දුරකට හොඳින් ෆෝම් කරයි. ඉතින් අපි බලමු ඉස්සරහා දවස්වලත් මේ වගේ අප්ඩේට්ස් අරන් එනකොට අපි මේ වගේ ඕල් කොයින්ස් ගැනත් හොඳ අප්ඩේට්ස් අරන් එන්න. ඒවත් එක්ක අපි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ වෙන්න යන දේ ඔයාලට නිරන්තරයෙන්ම අප්ඩේට්ස් අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ට්‍රොන් කොයින් එක TRX. ඉතින් අපි කලින් වීඩියෝවල නිතර මතක් කරපු කොයින් එකක් තමයි TRX. මොකද TRX එකම රේන්ජ් එක අර මම Ethereum වලට කිව්වා වගේ ගොඩාක් රේන්ජ් වෙවී තිබුණ කොයින් එකක්. ඉතින් ඒ වගේ කොයින් එකක් ගොඩාක් කාලයක් තිස්සේ එකම තැන රේන්ජ් වෙනවනම් හොඳ මූව එකක් දෙන්න තියෙන chance එක වැඩි. ඉතින් TRX පහුගිය දවස්වල හොඳ ස්ටාර්ට් එකක් ගත්ත කියලා හිතනවා. ඉතින් ඒ මොමන්ටම් එක TRX හෝල්ඩ් කරොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් 0.5 වගේ රේන්ජ් එකකටවත් මිනිමම් TRX අප් වෙයි කියලා. ඉතින් දැනට ට්‍රේඩ් වෙන TRX 0.27න් වගේ. ඉතින් ඕල් කොයින්ස් ට්‍රයි කරන්න කෙනෙක් ඉන්නවනම් ඕල් කොයින්ස් වලට ඉන්වෙස්ට් කරන කෙනෙක් ඉන්නවනම් මේ ට්‍රොන් කොයින් එකත් බලන්න. ට්‍රොන් කොයින් එකත් හොඳට පර්ෆෝම් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කොයින් එකක්. ඒ කියන්නේ ෂෝට් ටර්ම්. හරිද? ඉතින් අර අපි ගොඩක් දුරට මේ කොයින්ස් ගැන අප්ඩේට් එකක් දෙන්නේ chart analysis කරලා ඒ වගේම මේවයි තියෙන ෆන්ඩමෙන්ටල් පැත්තත් බලලා. ඉතින් අර ඕල් කොයින්ස් වගේ දේවල් දැනට ගොඩක් දුරට හැමතිස්සෙම වගේ ටච් එකේ ඉන්න. මොකද අපිට අර බිට්කොයින් වල තියෙන ස්ට්‍රෝං ගතිය ඕල් කොයින්ස් වල දකින්න අමාරුයි. මොකක් හරි ෆවුන්ඩර්ගේ හරි මොකක් හරි ටීම් එකේ ප්‍රශ්නයක් වුණත් මේවා එක මොහොතෙන් ඩ්‍රොප් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් අර ඒ හින්දා අනිවාර්යෙන් ඕල් කොයින්ස් වලට ඉන්වෙස්ට් කරනවා නම් හොඳට මාකට් එක ගැන අප්ඩේට් එකේ ඉන්න. එයාලගේ Twitter ගිණුම් එහෙම ෆලෝ කරන්න. එයාලා ෆවුන්ඩර්ස්ලා තියෙන ඒ වගේ දේවල් ෆලෝ කරන්න ටච් එකේ ඉන්න. ඕල් කොයින්ස් පෝර්ට්ෆෝලියෝ එකක් ඔයාලා මැනේජ් කරනවා නම් අනිවාර්යෙන් ඒ කොයින්ස් ගැන හොඳ අප්ඩේට් එකේ ඉන්න ඕන. ඉතින් මේ ට්‍රොන් කොයින් එක අපිට පේනවා යම් කිසි අප් ට්‍රෙන්ඩ් එකක් ඉදිරි දවස් තුනේ පෙන්නයි. මොකද හොඳ ලෙවල් එකක ට්‍රොන් හෝල්ඩ් කරන් ඉන්නවා මේ වෙනකොට 0.27. හරි, අපි ඔය දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ඕල් කොයින්ස් කීපය සහ බිට්කොයින් මාකට් අප්ඩේට් එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි අද මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරේ. ඉදිරි සතිය අපි කිව්වා වගේම විශේෂ තීරණාත්මක සතියක් වේවි ක්‍රිප්ටෝ මාකට් එකට සහ ලෝකේ ස්ටොක් මාකට්ස් හැම දෙයකටම. ආයෙ මතක් කරනවා ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඔයාලට මොනවා හරි chart update එකක් මොනවා හරි video update එකකින් අරන් එන්න ඕන comment section එකේ දාන්න. අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. description එකේ තියෙනවා අපේ WhatsApp group එක. ඒකටත් join වෙන්න. cryptocurrency trading ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එක හරහා අපේ cryptocurrency trading කෝස් එකට ජොයින් වෙන්න. ඉතින් ඒ ඩීටේල්ස් ඔක්කොම WhatsApp group එක හරහා ලබා ගන්නත් පුළුවන්. ඉතින් අලුත් ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.